Hi guys, කොහොමද? ඉතින් සාදරයෙන් පිළිගන්නවා travel with Itu YouTube channel එකට. ඉතින් ඔන්න අපිට කොරියාවේ චුසක් නිවාඩුව හම්බ වුණා. ඉතින් මමයි මගේ යාළුවයි යනවා මාසාන් වල තියෙන පන්සලක් බලන්න, පන්සලක් වඳින්න. මේ පන්සල කොහොමද කියලා, ඒ ඒරියා එක කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා. ඇත්තටම හරි ලස්සන ඒරියා එකක්. ඉතින් ඔය ඉස්සලාම අපිට හම්බුනේ සොහොනක්. පන්සලට යන්න ඉස්සලා අපි සොහොනට ගිහිල්ලා ආවා. මොකද සොහොනට අපි යන්න මෙපේ. ඉතින් මේ කොරියාවේ මේ චුසොක් එකේ අනිවාර්යෙන්ම මැරිච්චි තමන්ගේ ඥාතීන් සිහි කරනවා මල් ගෙනත් තියලා සූජු ගෙනත් තියලා එයාලා කන්න කැමති කැම තියලා එයාලට එයාලව සිහි කරලා එයාලගේ මේ සංස්කෘතික අනුව මේ දේවල් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ බොහෝ සොහොන් තියෙනවා මෙතන. සොහොන් 10 ගණනක් තියෙනවා මේ ඒරියා එකේ. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු මැරලා. ගොඩක් මිනිස්සුන්ට මේ තමන්ගේ ආදරණීය නැති ලෝකෙ පන්සලක් ඇතුළට ගියා බලන්න කොච්චර ලස්සනද කියලා. මේ පන්සල ඇත්තටම මේ ලංකාවේ තියෙන මේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන පන්සල් වලට වඩා වෙනස්. මේවා තියෙන තනිකරම මහායාන සංස්කෘතිය අනුව මහායාන දර්ශනය අනුව බුදුදහම අනුව මේවා ගොඩනැගිච්ච පන්සල්. ඒ වගේ සංස්කෘතික ඒ වගේ සංස්කෘතික රටාවක් ඇතුලේ තමයි මේ පන්සල් තියෙන්නේ. ඉතින් අර එහා පැත්තෙන් පේන්නේ මේ කට්ටියගේ මිනිහලු තැන්පත්. ඉතින් මගේ යාළුවා නම් බුදුන් වැන්ද මට නම් වඳින්න බැරි වුණා. මොකද මම වීඩියෝ කරන හින්දා. එහෙනම් උන් පඩිපෙළ නැගගෙන යමු පන්සලේ ඉහළම පන්සල බලන්න. ඉතින් මේ ඇත්තටම මේ පන්සලේ පඩිපෙළේ ඉඳන් මොහොත දිහා බලපුවාම හරිම ලස්සනයි. ඇත්තටම ලස්සනයි මේ ඒරියා එක. මේක දැන් හීතල කාලේ හින්දා මේ ගස් කොළන් මැරලා තියෙන්නේ. දැන් මේක වසන්ත කාලේ නම් ඊට වඩා ලස්සනට ඇති කියලා මන්ට හිතෙනවා. ඉතින් උඩට ගිහිල්ලා බලමු පන්සල කොහොමද කියලා. මේ පන්සලේ විශේෂත්වයක් තියෙනවලු. ප්‍රාර්ථනාවන් කරපුවාම ඉටිපන්දමක් ගල්වලා ඒ ප්‍රාර්ථනාවන් ඉටු වෙනවා කියලා. දැන් මමයි මගේ යාළුවයි ප්‍රාර්ථනාවක් කරන්න තමයි යන්නේ මේ. ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එක ඔබලා තියන්න. මේ කොරියාවේ තියෙන ලස්සන ස්ථාන, ලස්සන ප්‍රදේශ, ඒ වගේම ලස්සන පෞරාණික ස්ථාන මම මගේ YouTube channel එක හරහා ඔබ වෙත ගෙනෙනවා. එහෙනම් මගේ වීඩියෝ නරඹුවාට බොහොම ස්තුතියි. එහෙනම් සුබ දවසක් වේවා.